අම්මා ඒ හැම දෙයක්ම කරේ. ඒ කියන්නේ කවදාවත් අම්මා කෙනෙක් දරුවෙකුට මිලක් මුදලක් අරගෙන දෙයක් කරන්නේ නැහැ කියන එක ඔප්පු කරමින් අම්මා ඒ හැම දෙයක්ම කරේ නොමිලේ කියලා කිව්වා. ඇත්තටම අම්මා කෙනෙක් හැටියට අම්මා ඒ දරුවන්ව දැක්කේ නොමිලේ ඒ දේවල් කරේ ඇත්තටම ඇයි අම්මේ? පුතේ ඉතින් මේක නොමිලේ කියන්නේ මේකට මුදලක් මං ආයෙ කරන්නේ නැහැ. හරිද? අසරණ වෙච්ච දරුවන්ට මං පිහිට වෙන්නේ. ඒ දරුවෝ යහපතක් බලාගෙන තමයි මල් ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නයක් තියෙනවා මෑණියනි මේක කරලා දෙන්න කියලා මල් ළඟට එනවා. පුතේ මං ඉන්නේ දලදා මාලිගාවේ අඩවියේ. හරිද? මං වැඩක් කරන්නේ දලදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ඇතුවේ නීති කුල බන්ධනේ රොඩි දැහනේ. මුදල් හැම දෙයකටම සල්ලි යනවා කියලා කියනවනේ. අර දේ ගන්න ඕනයි මේ දේ ගන්න ඕනයි. ඔය කියන තරම් පුතේ මේ යක්කු කලු නෑ. යක්කුත් එක්කම වැඩ රාජකාරී කරනවා නම් එන්න කියන්නකෝ අපිත් එක්කම වැඩ රාජකාරී කරන්න. හැම තැනම දැන් මුළු ලංකාවම ඉනවා රොඩි මිනිස්සු. හැම තැනම නෑ රොඩි මිනිස්සු. රොඩි කුලේ ඉන්නේ නුවර. රොඩි මිනිස්සු ඉන්නේ නුවර. නුවරට ඇවිල්ලා හැප්පෙන්න කියන්න අපිත් එක්කම පුළුවන් කෙනෙකුට. මං ඔට්ටුවක් කළා මේ සාත්තරේ මං නවත්තනවා. මං කරන්නේ නැතුව නවත්තනවා මේ සාත්තරේ. වැඩක් නෑනේ. හැමතැනම ඉතින් මේ හැමතැනම දැන් පුංචි වමුත් රොඩි මිනිස්සු. ඉතින් අම්මා මුදල් අය කරන්නේ නැතුව පැය 5ක් ඇතුළත ආදරණීය හදවත් මං හිතන්නේ 5000කටත් වඩා අම්මා එකතු කරලා තියෙනවා කියලා අපි දන්නවා. පුතේ මම මේක කරන්නේ කන්ද කුමාර ඉදිරිට්ටුවෙන්. හරිද මේකට වැල් බැඳු මුකුත් කරන්න තියෙනවා. ඒව අරන් තමයි ඒව සකස් කරගෙන තමයි ඒ වැඩ රාජකාරී කරන්නේ. පුතේ මට වෙලාවක් නෑ. ඒ කට්ටිය දැන් රට රාජ්‍ය ළමයි ඉන්නවනේ. ඒ කට්ටිය රැයක් දවාලක් නෑනේ රටවල් වලට. එතකොට මම ඒ වෙලාවට අනුව තක්කාලේ බලනවා. ඒ වෙලාවට අනුව තක්කාලේ බලලා තමයි ඒ වැඩ රාජකාරී මම පටන් ගන්නෙ. පුතේ මම දැන් මේක කරන්න මට පැය 5ක් යනවනේ. පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. හරිද? පැය 5ක් යනවා මේ වැඩ රාජකාරී ටික කරගන්න. ඒකට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා ඒවා සකස් කරගෙන ඒ පුදමාලා තියලා ඒක ජීවම් කරන්න ඕනේ. හරිද? ඒක ජීවම් කරලා තමයි මේ වැඩ රාජකාරී පටන් ගන්නෙ. නෑ පුතේ මට අවශ්‍ය වෙන්නේ පැය 5යි. පැය 5න් නම් පැය 5න්. ඒක අනිවාර්යයි සත්‍යයි. කිව්වොත් කිව්වා දෙයක්. මට තප්පරයක්වත් අවශ්‍ය නෑ ඒක මගේ ප්‍රතිපත්තිය. මම ඒක ඒ කට්ටියට ඒ වගේම සල්කුල්මත් වෙලා ඒ වැඩ රාජකාරී කරලා දෙනවා. ඒක සත්‍යයි කිව්වොත් සත්‍යයි. නැතුව එයාට මේ අහවල් ගෑනු ළමයා වසී කරලා දෙන්න කිව්වට මට වසී කරලා දෙන්න බෑ. ඒ ගාලග ආදරයක් සෙනෙහසක් තිබ්බොත් තමයි ඒ ගෑනු ළමයාගේ නමක් ගමක් ඇතුව මං වසී කරලා දෙන්නේ. අම්මා මම හිතන්නේ හැමෝටම ආදරේ සෙනෙහස කරුණාව දයාව දක්වන්නේ අම්මා. ඕනම දෙයක් වුණොත් අම්මා ළඟට තමයි ඇවිල්ලා විශ්වාසෙම කියන්නේ. ඒ කියන්නේ ලෝකේ කවුරු නැතුණත් විශ්වාස කරන එකම කෙනා තමයි අම්මා. ඉතින් අද දවසේ අපි ආවා කටපුරා අම්මේ කියලා කතා කරන්න පුළුවන් අම්මා වගේම අපිට ආදරේ සෙනෙහස ඒ වගේම අපේ ප්‍රශ්නයකට අම්මා කෙනෙක් දෙන උත්තරේ හා සමානව උත්තරයක් ගන්න පුළුවන්. අපේ දුක් වේදනාවල් නිවලා අපේ ජීවිතේට සැනසීමක් සතුටක් හැමදේම දෙන්න පුළුවන් අම්මා කෙනෙක් වාගෙන. මං ආවේ සෙන්කඩකල පුරවරේට. ඒ කියන්නේ නුවරට. නුවර ආදරණීය අම්මා කෙනෙක් වාගෙන. මේ අම්මගේ නම තමයි නිර්මලා. නිර්මලා මෑණියෝ කියලා තමයි කියන්නේ. මං හිතනවා මෑණියෝ කියනටත් වඩා ඇයට අම්මා කියලා ආමන්ත්‍රණය කරන්නට පුළුවන් කියලා කටපුරාම. මොකද ටීවී ලංකා අපිට දැනගන්න ලැබුණු විදිහට ආරංචි වුණු විදිහට සහ හැමෝමත් එක්ක කතා කරනකොට අපි මෑණියෝ කියලා ආමන්ත්‍රණය කරත් හැමෝම කිව්වේ ඇය නම් අම්මා කෙනෙක්මයි කියලා. ඉතින් ඒ ආදරණීය අම්මා මගෙත් එක්ක ඉන්නවා. ඔබට ඇති ජීවිතේ දැවෙන ප්‍රශ්න. මේ ජීවිතෙත් එක්ක මේ ජීවිත සටනත් එක්ක අපිට නොඑක් ප්‍රශ්න එනවා ජීවිතේට. ආදරය, විවාහය, විවාහ වෙලා සම්බන්ධතාවන් බිඳ වැටෙනවා, දරුවොත් එක්ක තනි වෙනවා, තමන්ගේ ස්වාමි පුරුෂයා අතහැරලා යනවා, ඔහුම නැවත ගෙන්න ගන්න ඕනේ. ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා, රැකී ආරක්ෂා ප්‍රශ්න තියෙනවා, තමන්ගේ ස්වාමියාගේ බීමත්කම නවත්ත ගන්න ඕනේ, දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට නංව ගන්න ඕනේ, දරුවන්ගේ හිතුවක්කාරකම් නවත්ත ගන්න ඕනේ. මේ දේවල් වලින් කවුරුන් හෝ කොතනක හෝ දැවෙනවා. සමහර දෙමව්පියන් පිටරට ගිහිල්ලා ඉන්නවා. ලංකාවේ තියෙන පවුල සමහරවිට විනාශ වෙලා දරුවන් විනාශ වෙලා ඔවුන්ව යහමකට නැවත වතාවක් ගන්නට වෙරදරනවා. ඉතින් ඔවුන් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කොහාට හරි දීලා කාට හරි දීලා සැනසීම සතුට හරි දෙයක් කරන්න හොයනවා. ඉතින් ඒ වගේ දෙයක් හරියටම කියන්න පුළුවන් කරන්න පුළුවන් ඉන්නවනම් කෙනෙක් ඒ ආදරණීය අම්මා කෙනෙක්. එහෙමනම් ඒ ආදරණීය අම්මා හම්බ වෙලා අපි කතා කරමු. මේ ඉන්නේ ඒ
නිර්මලා අම්මා. ආයුබෝවන්. තෙරුවන් සරණයි පුතේ. නිර්මලා අම්මා. නිර්මලා මෑණියෝ. අම්මේ ටීවී ලංකා අපිට කතා කරපු ගොඩාක් අය අපිට කතා කරේ ඇත්තටම අම්මා කෙනෙක් කියන දේ අපිට දැනුනේ නිර්මලා අම්මා ගැන. ඒ කියන්නේ ඒගොල්ලන් ඇත්තටම සතුටු කඳුළු වගුරුවමින් අපිට කතා කරා. ඒගොල්ලන් අම්මට ගොඩාක් පින් දුන්නා. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන් බොහෝ තැන් වලට ගිහිල්ලා සමහර වෙලාවට ඒගොල්ලන් රැවටිලා, වැරදිලා ඒ හැම දෙයක්ම අසරණ වෙලා ඉන්න වෙලාවක අම්මා ළඟට ආවහම ඒගොල්ලන් බලාපොරොත්තු නැති විදිහට ඒගොල්ලන්ගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වුණා. එවැනි ශාස්ත්‍රයක් තියෙනවා, එවැනි දෙයක් විශ්වාස කරන්න පුළුවන් කියන දේ විශ්වාසයෙන් කිව්වා. ඒ වගේම ඒගොල්ලෝ හැමෝම කිව්වේ අම්මා පැය 5ක් ඇතුළත වශීකරුකමක් කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ හීනයක් වෙච්ච, ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙච්ච ආදරේ ඒගොල්ලන්ට නැවත ලබා ගන්න පුළුවන් වුණා කියලා. හැබැයි ඒ වගේ මේකේ තව සුවිශේෂී කතන්දරයක් තිබුණා. අම්මා ඒ හැම දෙයක්ම කරේ. ඒ කියන්නේ කවදාවත් අම්මා කෙනෙක් දරුවෙකුට මිලක් මුදලක් අරගෙන දෙයක් කරන්නේ නැහැ කියන එක ඔප්පු කරමින් අම්මා ඒ හැම දෙයක්ම කරේ නොමිලේ කියලා කිව්වා. ඇත්තටම අම්මා කෙනෙක් හැටියට අම්මා ඒ දරුවන්ව දැක්කේ නොමිලේ ඒ දේවල් කරේ ඇත්තටම ඇයි අම්මේ? පුතේ ඉතින් මේක නොමිලේ කියන්නේ මේකට මුදලක් මං ආයෙ කරන්නේ නැහැ. හරිද? අසරණ වෙච්ච දරුවන්ට මං පිහිට වෙන්නේ. ඒ දරුවෝ යහපතක් බලාගෙන තමයි මල් ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නයක් තියෙනවා මෑණියනි මේක කරලා දෙන්න කියලා මල් ළඟට එනවා. පුතේ මං ඉන්නේ දලදා මාලිගාවේ අඩවියේ. හරිද? මං වැඩක් කරන්නේ දලදා හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ඇතුවේ නීති කුල බන්ධනේ රොඩි දැහනේ. රොඩි ගුරුකම් තමයි අපි කරන්නේ. අපි කිව්වොත් මට අනිත් කටිය ගැන කියන්න බෑ මම. මේක මුදුන් මිත්තක් කාලේ ඉඳන් පවත්වාගෙන එන සාත්තරයක්. ඒ සාත්තරේ අප කැප වෙලා ඒ දෙමව්පියන්ටත් මගේ පින් අයිති වෙන්න මගේ අත්තමුත්තරත් පින් අයිති වෙන්න ඒ සාත්තරේ කාට හරි පිහිට වෙලා ඒක මං කරලා දෙනවා. ඒකයි. දැන් ওই නාම වසී බන්ධන, රූප වසී බන්ධන, ඉනා වසී බන්ධන, උනාම බන්ධනයක්. යස්ස පෙරේත දෝෂ වලට දැන් ওই ගෑනු ළමයි ලොකු ළමයි වෙනවනේ. ඒ ළමයිට වැටෙනවා තනිකන් දෝෂ, කනවැන්දුම් බන්ධන. ඒවා ඉතින් මං ඉවත් කරලා දෙනවා. සූරාමත් කුඩු නවත්තලා දෙනවා. එතකොට ඔය අධ්‍යාපන ගමන් නැහැනේ ළමයිට. ඒ කට්ටිය දෙමාපියන්ගේ උත්සාහවන්තකම තිබ්බත් ඉගෙන ගන්න බැරි දරුවට ඉගෙන ගන්න බෑ. ඒ ළමයිටත් මං ආරසාවල් දාලා දීලා තියෙනවා. අම්මා දැන් කියනවා අම්මා කිසිම මුදලක් අය කරන්නේ නැහැ කියලා. අම්මා රොඩි කුලේ රොඩි දැහැණෙන් ඒ කියන්නේ ඒ ගුරුකම් වලින් අම්මා හරියටම මේ දේ කරනවා තමන්ගේ දෙමව්පියන්ට තමන්ට මේක උගන්වපු ගුරුන්නාන්සලාට පින් සිද්ධ වෙන්න කියලා. එතකොට අම්මා දන්නවනේ අම්මේ මේ ශාස්ත්‍රය ගොඩාක් අය විකුණ ගන්නවා. විකුණගෙන ඒගොල්ලන් ලොකු මුදලක් සමහරගෙන් ලොකු මුදල් අය කරනවා අරකට මේකට මේ දෙයට අර දෙයට දෙන්න කියලා. ඉතින් අම්මා කෙනෙක් හැටියට මම තම්මි කියලා කියන්නේ මේ නිසා ඒගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? අම්මා ඒගොල්ලන්ව දකින්නේ කොහොමද? ඒ කියන්නේ අම්මාගේම ශාස්ත්‍රය තමයි ඒගොල්ලන් කතා කරන්නේ මේ විදිහට. එතකොට ඒ අයට අම්මට මොනවද කියන්න තියෙන්නේ? ඒ වගේ එහෙම දේවල් කරන මිනිස්සුන්ට, එහෙම කියලා රවට්ටන අයට, එහෙම මුදල් ගන්න අයට අම්මට මොනවද කියන්න තියෙන්නේ? ඔව් පුතේ එහෙම කට්ටියත් ඉන්නවා. ඒ මුදල් ඉස්සර කරගෙන පට්ටපල් හොරු. හරිද? මේ දලදා මාලිගාවේ අඩවියේ මං ඉන්නේ. මං ගුරුකම් කරන්නේ. හරිද? මුදල් පස්සේ දුවන කට්ටිය ඇති. මුදල් හැම දෙයකටම සල්ලි යනවා කියලා කියනවනේ. අර දේ ගන්න ඕනයි මේ දේ ගන්න ඕනයි. ඔය කියන තරම් පුතේ මේ යක්කු කලු නෑ. යක්කුත් එක්කම වැඩ රාජකාරී කරනවා නම් එන්න කියන්නකෝ අපිත් එක්කම වැඩ රාජකාරී කරන්න. හැම තැනම දැන් මුළු ලංකාවම ඉනවා රොඩි මිනිස්සු. හැම තැනම නෑ රොඩි මිනිස්සු. රොඩි කුලේ ඉන්නේ නුවර. රොඩි මිනිස්සු ඉන්නේ නුවර. නුවරට ඇවිල්ලා හැප්පෙන්න කියන්න අපිත් එක්කම පුළුවන් කෙනෙකුට. මං ඔට්ටුවක් කළා මේ සාත්තරේ මං නවත්තනවා. මං කරන්නේ නැතුව නවත්තනවා මේ සාත්තරේ. වැඩක් නැහනේ. හැමතැනම ඉතින් මේ හැමතැනම දැන් පුංචි වමුත් රොඩි මිනිස්සු. ලොකු තරත්තයිනි මිනිස්සුෙකුට තැනක් නැහැ. හැමතැනම රොඩි මිනිස්සු ඉනවා. නැත්තේ නෑ. ගම් තියනවා 976ක් තියෙනවා රොඩි ගුරුකම්. කරන මිනිස්සු රොඩි ඉන්නවා හැමතැනම. ඒ වුණත් ඔක්කොම මේ සාත්තරේ පිටින්නෙත් නෑ පුතේ. ඒක ඉතින් මුදුන් මිත්තන් පවත්වාගෙන එන කාලේ ඉඳන් මේ සාත්තර වැඩ රාජකාරී කරගන්න පුළුවන්. හැමෝටම රොඩි කිව්වට බෑ කරන්න නේද? අනිවාර්යෙන් අම්මේ. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් මේ වගේ කටයුතු වලදී මුදල් තමයි මුලින්ම ඉස්සර වෙන්නේ. මුදලක් නැතුව යමක් කෙරෙන්නෙම නැති තරම්. අද ලෝකේ ගත්තත් ලෝකයේ හැටිත් එහෙම තමයි. ඉතින් අම්මා කියනවා අම්මා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම රොඩි කුලේ ඉන්නවා කියන මේ හැමෝම රොඩි කුලේ නෙමෙයි.
ඒ කියන්නේ අද පුංචි ළමයාගේ ඉන්න රොඩි කුලේ ඒ කියන්නේ අම්මා කියන්න උත්සාහ කරන්නේ මේ රොඩි කින මේ කුලෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන් මේක සත්‍යයක්. හැබැයි අද එහෙම රොඩි කුලේ කියාගෙන බොරු කරන මහා පිරිසකුත් ඉන්නවා කියලා. ඉතින් ටීවී ලංකා බලන අපි ඕගොල්ලන්ට කියනවා හරි දෙයක් හරියට කරගන්න නම් හරි කෙනෙක් ළඟට එන්න ඕනේ. හරියටම රොඩි කුලේ රොඩි දැහැණෙන් ඒ දේවල් කරන්නේ කොහොමද කියලා ඒ ගැන දන්න කෙනෙක් ළඟට අපි එන්න ඕනේ. මම හිතනවා නිර්මලා අම්මා කියන්නේ ඒ ගැන හොඳින් දන්න, ඒ ගැන හොඳින් දෙයක් කරලා දෙන්න පුළුවන් හින්දා තමයි අය විශ්වාසයෙන් කතා කරන්නේ. ඒ වගේම දලදා හාමුදුරන් ගැන කතා කරා. දලදා හාමුදුරන්ගේ පිහිට ඒ ආරක්ෂාව ලැබගෙන තමයි අපේ නිර්මලා අම්මා මේ දේවල් කරන්නේ කියලා. ඉතින් අම්මා පැය 5ක් ඇතුළත මේ වේදනාකාරයෝ වෙන් වෙලා ඉන්න දෙන්නෙක් එකතු කරනවා. මම හිතන්නේ ඒක විශාල පිනක්. ඒ කියන්නේ සෝභා දහමත් එක්ක ගත්තාම වෙන් වෙච්ච අය එකතු කරන්න පුළුවන් ඒක ලොකු පිනක්. ඉතින් අම්මා මුදල් අය කරන්නේ නැතුව පැය 5ක් ඇතුළත ආදරණීය හදවත්. මං හිතන්නේ 5000කටත් වඩා අම්මා එකතු කරලා තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් අම්මා කොහොමද පැය 5ක් ඇතුළත? ඒ කියන්නේ අම්මා කොයි විදිහට දේවල් කරන්නේ? අම්මට මොනවද අවශ්‍ය දේවල් කරන්න? අම්මා ඒ වගේ කෙනෙකුට සහනය සලසන්නේ කොයි විදිහටද? පුතේ මම මේක කරන්නේ කන්ද කුමාර ඉදිරියට්ටුවෙන්. හරිද? මේකට වැල් බැඳු මුකුත් කරන්න තියෙනවා. ඒව අරන් තමයි ඒව සකස් කරගෙන තමයි ඒ වැඩ රාජකාරී කරන්නේ. පුතේ මට අනිවාර්යෙන් නම උපන්දිනේ උණයි. සමහරක් කට්ටියගේ උපන්දින නෑනේ. දැන් ඔය අනියන් සම්බන්ධයක් පවත්වාගෙන කට්ටියට උපන්දිනයක් නෑනේ හොයාගන්න. ඒ කට්ටිය දන්නේ නම විතරයි. හරිද? සමහරක් සම්පූර්ණ නම දන්නෙත් නෑ. ඒකට දන්නේ කෙටි නම. ඒ කෙටි නමෙන්මුත් වැඩ රාජකාරී කරන්න පුළුවන්. අම්මා මේ දේවල් කරන්නේ කොයි වෙලාවටද? අම්මට වෙලාවක් තියෙනවද මේ දේවල් කරන්න? නැත්තම් අපි කතා කරන කට්ටිය කතා කරන්න වෙලාවක් තියෙනවද? පුතේ මට වෙලාවක් නෑ. ඒ කට්ටිය දැන් ඔය රට රාජ්‍ය ළමයි ඉන්නවනේ. ඒ කට්ටිය රැයක් දවාලක් නෑනේ රටවල් වලට. එතකොට මම ඒ වෙලාවට අනුව තක්කාලේ බලනවා. ඒ වෙලාවට අනුව තක්කාලේ බලලා තමයි ඒ වැඩ රාජකාරී මම පටන් ගන්නෙ. හොඳයි අම්මේ. අම්මා කියනකො සාමාන්‍යයෙන් පිටරට ඉන්න අය ටෙලිෆෝන් එකකින් එක්ක WhatsApp වලින් කොහොම හරි සම්බන්ධ වෙලා තමයි අම්මගෙන් මේ දේවල් කරගන්නේ. මොකද ඒගොල්ලන්ට ලංකාවට ඇවිල්ලා සමහරලාට මේ දේවල් කරගන්න බැරි වෙනවා. ඉතින් අම්මා මේ දේවල් කරලා ඒ දේ සාර්ථක වුණා කියලා කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ ඒ කෙනා කතා කරලා කියනකම් අම්මා ඉන්නවද නැත්නම් අම්මට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? අම්මා කොහොමද දන්නේ අම්මා කරපු වැඩේ හරියටම හරි කියලා? අපි දන්නවා. අම්මා කරපු වැඩ සාර්ථකයි. ඒගොල්ලන් කතා කරලා අම්මට පින් දීලා තියෙනවා. ඒ හැමදේම කරලා තියෙනවා. ඒත් මට දැනගන්න අවශ්‍යයි නිසා ටීවී ලංකා බලන අයට දැනගන්න අවශ්‍ය වේවි. ඒ වගේ දෙයක් කරාම අම්මා කොහොමද දැනගන්නේ අම්මා කරපු වැඩේ හරියටම ටකේටම කරා කියලා? පුතේ මම දැන් මේක කරන්න මට පැය 5ක් යනවනේ. පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. හරිද? පැය 5ක් යනවා මේ වැඩ රාජකාරී ටික කරගන්න. ඒකට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඒවා සකස් කරගෙන ඒ පුදමාලා තියලා ඒක ජීවම් කරන්න ඕනේ. හරිද? ඒක ජීවම් කරලා තමයි මේ වැඩ රාජකාරී පටන් ගන්නෙ. එතකොට මට මේ වැඩේ සාර්ථක වුණා කියලා මගේ වරම්මාලාවෙන් මට සත්‍ය පෙන්වුම් කරනවා. එතකොට සත්‍ය අනිවාර්යෙන්. හරි අම්මේ. අම්මට ජීවම් කරන්න තියෙනවා. ඒ කියන්නේ අම්මගේ බලයකින්ම දැනගන්නවා අම්මා මේ කරපු දේ හරි කියලා. ඔව් ඉතින් අම්මා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හැම දෙයකටම කලින් දැනෙන කෙනානේ. මම ඒක විශ්වාස කරනවා. හැබැයි අම්මේ මේ ගොඩාක් අය ඉන්නවා පැය දෙකෙන් කරලා දෙනවා කිව්වට එතන පැයෙන් දෙකෙන් කරලා දෙන්නේ නැහැ. සමහරවිට පැයෙන් දෙකෙන් කරනවා කියලා ගෙන්නගෙන අර පූජාව තියන්න මේ දවසේ මේ පූජාව තියන්න ඕනේ මේ වගේ නිදහස් කරන්න ඕනේ අර දේවල් කරන්න ඕනේ කියලා ගොඩාක් අය කියනවා. අම්මා එහෙම කියනවාද? ඒ කියන්නේ මං කෙලින්ම අම්මගෙන් අහන්නේ. කියන්නේ අම්මා කියනවා පැය 5න් කරනවා කියලා. ඒ කියන්නේ අම්මා පැය 5න්ම මේක කරලා ඉවර කරනවද? එහෙම නැත්නම් ආයේ පැය 6ක් 7ක් නැත්නම් අර පූජාව මේ පූජාව නැත්නම් මේක නිදහස් කරන්න ඕනේ කියලා නැත්නම් මේ රටේ ඉන්න අයට කියනවද ලංකාවේ කාව හරි යවන්න කරන්න මේ වගේ දේවල් අම්මා කියනවද? නෑ පුතේ මට අවශ්‍ය වෙන්නේ පැය 5යි. පැය 5න් නම් පැය 5න්. ඒක අනිවාර්යයෙන් සත්‍යයි. කිව්වොත් කිව්වද යා. මට තප්පරයක්වත් අවශ්‍ය නෑ ආයේ. ඒක මගේ ප්‍රතිපත්තියක්. මම ඒක ඒ කට්ටියට ඒ වගේම සල්කුල්මත් වෙලා ඒ වැඩ රාජකාරී කරලා දෙනවා. ඒක සත්‍යයි කිව්වොත් සත්‍යයි. හොඳයි අම්මේ. අම්මා එච්චර විශ්වාසයෙන් කියනවා පැය 5ට වඩා තප්පරයක්වත් අම්මට උනේ නැහැ කියලා කෙනෙක්ව වශී කරලා දෙන්න. ඒ කියන්නේ විශ්වාසයෙන් ස්ථීරව සත්‍ය කරලා අම්මා කියනවා නෑ අම්මට කරන්න මේ දේ කරන්න පුළුවන් කියලා. මම නිකන් අම්මට අභියෝග කරොත් මේ කැමරාව ඉස්සරහා ඉන්නවා තාම විවාහ වෙලා නැහැ. මේ මල්ලි. ඉතින් අම්මට පුළුවන්ද මේ මල්ලි කැමති කෙනාව මල්ලිට ඒ කියන්නේ විවාහ කරලා දෙන්න. ඒ කියන්නේ ඒ කාව හරි කැමති කරවලා දෙන්න.
පුළුවන් පුතේ මට එයාට සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා තප්පරයක් හරි දවසක් හරි එයා සම්බන්ධතාවයක් තියෙන්න ඕනයි. නැතුව එයාට මේ අහවල් ගෑනු ළමයා වසී කරලා දෙන්න කිව්වට මට වසී කරලා දෙන්න බෑ. ඒ ගාලග ආදරයක් සෙනෙහසක් තිබ්බොත් තමයි ඒ ගෑනු ළමයාගේ නමක් ගමක් ඇතුව මං වසී කරලා දෙන්නේ. එතකොට නැත්තම් කිය ආන් අර අතන ගහන ළමයෙක් කිනා නැත්තම් මෙතන පිරිමි ළමයෙක් කිනා හැමෝම මට වසී කරලා දෙන්න වෙයි. නමක් ගමක් නැතුව කොහොමද මං වැඩ රාජකාරී කරන්නේ? දකින්න නිලිය වසී කරගන්න කතා කරනවා පුතේ. මට අහවල් නළුවා වසී කරලා දෙන්න පුළුවන්. අහවල් නිලිය වසී කරලා ඒව කරන්න බෑ. එයා ආදරේ කරලා තියෙන්න ඕනේ. ඒ වැඩ රාජකාරී කරගෙන යන්න නේද? නැතුව කොහොමද මං ඒව පවත්න්නේ? ආදරයක් නැතුව කොහොමද මං ඒව කරන්නේ? ඒ කියන්නේ ගමක් නැතුව කොහොමද මං ඒව කරන්නේ? ඒ කියන්නේ අම්මා කියන්නේ වශී කරලා දෙන්න පුළුවන් සම්බන්ධතාවයක් පවත්වන කෙනෙකුට පමණයි. කියන්නේ ඇසුරක් තිබුණු කෙනෙකුට පමණයි. දකින්න කෙනා යාළු කරගන්න එනනම් හැම කෙනෙක්ම යාළු කරගයි. දකින්න කෙනා ලස්සන රුව කාන්තාවක් දැක්කොත් අනේ මට අර එක්කන ගත්තරම් හොඳයි කියලා හිතනවනේ නේද? එයාගේ නමක් ගමක් නැතුව මං කොහොමද වසී කරන්නේ? නැත්තම් මෙතෙන් කොච්චර රුව රස්සන මිනිස්සු එහෙනම් මගේ දරුවන්ට වසී කරලා දෙන්න පුළුවන් නේ. කොච්චර කෝටිපති මිනිස්සු වෙනවද? ඒ මිනිස්සු මගේ දරුවන්ට වසී කර. එහෙම තිරසං වැඩ කරලා මේ වැඩ රාජකාරී කරන්න බෑ පුතේ. වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනේ. ඒ නමක් ගමක් අරන් ඒ වෙලාවට ඒ සීමාවට කරලා දෙන්න ඕනේ. නැතුව ඔය වැඩ රාජකාරී කරන්න බෑ. මට තේරුණා අම්මේ. අම්මා කියන්නේ මේ දකින කෙනාව මේ පෙන්නන කෙනාව වශී කරගන්න බෑ. කෙනෙකුට කෙනෙක් වශී කරගන්න ඕනේ නම් ඒ කෙනත් එක්ක සම්බන්ධතාවයක් පවත්ලා තියෙන්න ඕනේ. කියන්නේ ආදර සම්බන්ධතාවයක් පවත්ලා තියෙන්න ඕනේ. ඒ දෙනාගේ අසුරක් තිබිලා තියෙන්න ඕනේ කියන එක තමයි අම්මා කියන්නේ. නිර්මලා මෑනියෝ සෙන්කඩගල පුරවරේ. ඉතින් අම්මා කිව්ව විදිහට අම්මා මේ වශී ගුරුකම් පමණක් නෙමේ ගොඩාක් දේවල් කරනවා. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන ගෙවල් දොර ප්‍රශ්න, අමුසමියන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න හැම දෙයකටම අම්මා උත්තරයක් සපයලා දෙනවා. පිළිතුරක්, සහනයක්, සතුටක් ගෙනල්ලා දෙනවා කියලා ටීවී ලංකා බලාගෙන ඉන්න ඔබ දැන් හොඳ ආකාරවම දන්නවා. ඉතින් අම්මේ මේ හැම කෙනෙකුටම ඊළඟ ප්‍රශ්නේ තමයි අම්මව හම්බ වෙලා අම්මව ළඟට ඇවිල්ලා හරි නැත්තම් ටෙලිෆෝන් එකකින් හරි සම්බන්ධ වෙලා මේ කටයුතු කොහොමද කරගන්නේ කියලා කතා කරගන්න උවමනාව තියෙනවා. ඉතින් අම්මා කැමති නම් මොකද අම්මා මේ හැමදේම කරලා දෙන්නේ නොමිලේ. ඒ කියන්නේ තමන්ගේම දරුවන්ට කරලා දෙනවා වගේ මේ හැමදේම හරිම විශ්වාසයෙන් අම්මා කරලා දෙන්නේ. ඉතින් අම්මා කැමතිද අම්මගේ දුරකථන අංකය ලබා දෙන්න? එහෙම නැත්නම් අම්මගේ දෙවොල තියෙන තැනට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න එතන තියෙන පාර කොහොමද එන්නේ කියලා කියන්න අම්මා කැමතිද? පුතේ මට ඔය ළමයාට දෙන්න පුළුවන්. ඔය ළමයා කැමති නම් එක ප්‍රතිචාර කරගන්න. මට ඒක අවශ්‍ය නැහැ. මේ හැමෝටම අනබෙර ගහගා මගේ ෆෝන් නම්බරේ මේ මම දැම්මා මේ කියලා මට කියන්න අවශ්‍ය නැහැ. තව ලංකාවේ කී දෙනෙක් නම් ගුරුකම් සාත්‍තර වැඩ කරනවාද? ඒ කට්ටියට අවශ්‍ය නම් ඒ කට්ටිය ওই ෆෝන් නම්බර දාගෙන ඉන්නේ ඔය. ඒ කට්ටිය දාගෙන කරගත්තා වයි. මට අවශ්‍ය නැහැ මේක හැමෝටම ප්‍රචාර කර මම දැන් අවුරුදු 25ක් තිස්සේ මේ සාත්‍තර වැඩ කරන්නේ. මං හොයාගෙන එන කට්ටිය මට ඇතියේ. කරන්න බැරි වෙලාවල්මුත් තියෙනවානේ. මටත් වැඩ රාජකාරී තියෙනවානේ කරගන්න නේද? මේ සාත්‍තරේට මට වැටිලා ඉන්නත් බෑනේ නේද? මං ගන්න ඕන මගේ දෙමව්පියෝ බලන්න යන්න ඕනයි දානයක් මාලාවක් තිබ්බොත් ඒව දෙන්න ඕනයි ඒවත් අපි අවුරුද්දක් පතා දාන මාලාවක් දෙනවා ඒ වැඩ රාජකාරී කරගන්න ඕනයි ඒවට මේ මට ෆෝන් නම්බර දාලා ප්‍රතිචාර කරන් මට මේ වැඩ සාත්තර කරන්න අවශ්‍ය නැහැ එනස කට්ටිය ඇති මට අවසරයි අම්මේ අම්මා කෙනෙක් විදිහටම ජීවිතේ දැකලා දරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර සපයනවා කියන එක අම්මත් එක්ක කතා කරපු මේ වෙලාවේ දැනුණා. ඒක අපි දැනගෙනම තමයි මේ අම්මගේ දෙවොලට අපි ආවේ. ඉතින් අම්මා කිව්ව එක දේ තමයි අම්මට ප්‍රසිද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අම්මා හොයාගෙන මේ දෙවොලට එන කට්ටිය අම්මට ඇති කියලා. හැබැයි ඉතින් අම්මා කියනවා මට ටෙලිෆෝන් නම්බර එක දෙන්නම් මට කැමති නම් ප්‍රචාරය කරන්න කියලා. මම හිතනවා අපෙන් මිනිස්සු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතේට සහනයක්. ඉතින් මම කැමති නම් ඒක පළ කරන්නම් අම්මේ. අපේ ටීවී ලංකා එක කැමති නම් අපි පළ කරන්න. ඉතින් අම්මා කෙනෙක් විදිහට මම හිතන්නේ දසදහසක් හදවත් වල සනසීම දීලා තිනවා. ඒ පිනම අම්මට ඇති තව තවත් මේ දේවල් තව තවත් සාර්ථක කළ තව තවත් හදවත් එකතු කරන්න ගෙවල් දොරවල් ප්‍රශ්න විසඳන්න අම්මා කෙනෙක් හැටියට අම්මට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම ටීවී ලංකා නරඹන ඔබට මම කියනවා මුළු ලංකාව වටේම ගත්තත් ඇත්තයි බොරුවයි හැංගිලා තියෙන ඕන තැනක. ඉතින් ඔබ හරි දෙයක් කරගන්න ඕනේ හරි කෙනෙක් ළඟට ඇවිල්ලා
හරි මෑණි කෙනෙක් ළඟට ඇවිල්ලා හරි දේ හරියටම ශාස්ත්‍රය දැනගෙන කරන කෙනෙක් ළඟට ඇවිල්ලා ඉතින් අපි ඔබට කියනවා ඔබේ දේ හරියට කරගෙන ඔබේ ජීවිතයට සැනසීමක් ලබා ගන්න කියලා. ඉතින් අද ආවේ අපි නිර්මලා අම්මා හොයාගෙන. ඉතින් අපි හිතනවා ඔබේ ජීවිතයට සැනසීමක් ගෙන දෙන්නට ආදරණීය නිර්මලා අම්මට නිර්මලා මෑණියන්ට පුළුවන් වේවි කියලා. මේක ඔබේ අවස්ථාවක්. එහෙමනම් ආයි දවසක අපි හම්බ වෙමු. එහෙනම් අම්මේ අපි ගිහිල්ලා එන්න. දලදා හඳුරන් පිටේකට